ආයුබෝවන් සුබ දවසක් වේවා. ඉසිවර දැහැන YouTube නාලිකාවට සුපුරුදු විදිහට එකතු වෙන ඔබ සියලුම දෙනාට විශේෂයෙන්ම අද දවසේ අපි මේ විශේෂිත වැඩසටහනක් ගෙනෙන්නේ බොහෝ දෙනෙක් අපෙන් ඉල්ලීම් කළා මේ පෙබරවාරි මාසයේ 3 වෙනිදා සිද්ධ වෙච්ච බුද මාරුව සහ 6 වෙනිදා සිද්ධ වෙච්ච සිකුරු මාරුව පිළිබඳව යම්කිසි ආකාරයක පුරෝකථනයක් කරන්නට කියලා. ඉතින් අපි මීට කලින් පෙබරවාරි මාසයේ ඔබට කොහොමද කියලා මේ ලග්න හුවමාරු වීම එහෙම නැත්නම් ලග්නවල ගෝචරයත් එක්ක තමයි දාල පලාපලයක් ගෙනාවේ. නමුත් බොහෝ දෙනාගේ ඉල්ලීම ඉෂ්ට කරන්නට අවශ්‍ය නිසා අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ මේ බුද සිකුරු මාරුව සමග ඔබ ඉදිරි අනාගතය මේ මාරුව මාසයක වගේ කාලයක් තිබෙන. ඉතින් මේ පිළිබඳව කෙටි යම්කිසි පුරෝකථනයක් සිද්ධ කරන්නට. ඉතින් අද දවසේදී අපි බලාපොරොත්තු වෙන්නේ කුජ ග්‍රහය අධිපතිත්වය දරන මේ මේෂ ලග්න හිමියන්ට මේ සුවිශේෂී ග්‍රහ මාරු දෙක කොයි ආකාරයෙන්ද බලපාන්න කියලා කතා කරන්නට. පෙරදී අපි කතා කළා වගේ විශේෂයෙන්ම ඔබේ ගුරු ග්‍රහය 3 වෙනි තුලක්, කේතු ග්‍රහය 5 වෙනිත්, ඒ වගේම ලග්නාධිපති රවි කුජ සමග දසවැන්නේ මේ වෙලාවේ ගමන් කරන්න. ඒ වගේම ඔබේ අයස්කාන එහෙම නැත්නම් සියලු ලැබීම් පිළිබඳව කතා කරන 11 වෙනි භාවය තුලට මේ වෙනකොට රාහු කමනේ එදෙනවා. ඒ වගේම බුධ 3 වෙනිදා සංක්‍රමණය වුණා. ඒ වගේම සිකුරු ග්‍රහතුමත් 6 වෙනිදා මේ අයස්ථානයට පැමිණියා. ඒ වගේම සුකුරුදු විදිහට අපි පෙරදී කිව්වා වගේම ශනි ග්‍රහය ඔබේ 12 වෙනිනේ ඉන්නේ යම්කිසි ආකාරයක ඒ රාෂ්ටක තත්ත්වයක් තුලට ඔබ ඇතුළත් කරගනිමින් තමයි ශනි මේ 12 වෙනිනේ ගමන් කරන්නේ. ඉතින් මේ මේෂ ලග්න හිමියන්ට මේ බලාපලයත් යම්කිසි ආකාරයක සුවිශේෂී වැදගත්කමක් තියෙවි. අපි බලමු ඔබට කොහොමද කියලා. විශේෂයෙන් මේ කාලය තුළ ඔබට සමාජය තුළ පෙර නොවිවිරු යම්කිසි ආකර්ෂණයක්, ජනප්‍රියත්වයක් සහ අන් අය ඔබ වෙතට ඇදී එන ස්වරූපයක් තියෙනවා. මෙන්න මේ නිසා ඔබට අලුත් සබඳතා, එහෙම නැත්නම් පැරණි බිඳී ගිය සබඳතා, නැද හිතමිත්‍රයන් අලුත් මිතුරන් හඳුනා ගන්නට අවස්ථාවක් ලැබෙනවා. ඒ වගේම සුවිශේෂී පුද්ගලයන් ඔබට හමු වෙන්නට ඉඩකඩක් තියෙනවා. දුර බැහැර අය සමග සම්බන්ධතා ඇති වෙන්න පුළුවන් යම්කිසි විදේශ රටක, එහෙම නැත්නම් ලංකාවේ දුර බැහැර මේ සමාජ මාධ්‍ය ජාල තුලින් අලුත් අය හඳුනා ගන්න, දැන හඳුනා ගන්නට ඔන්න අවස්ථාවක් ලැබෙන කාල සීමාවක් වෙනවා. ඉතින් මෙන්න මේ හඳුනා ගැනීම තුළ ඔබ අවබෝධයෙන් කටයුතු කරන්නට වෙනවා. මොකද විශ්වාසදායී පිරිසක් පමණක් Taman ළඟට ලං කර ගැනීම තමයි කළ යුතු වෙන්නේ. මොකද Tamanට යම්කිසි වැඩක් තියෙන, එහෙම නැත්නම් Tamanට වඩා යම්කිසි දැනුවත් භාවයක් තියෙන, තමන්ට ව්‍යාපාරික පැත්තෙන් උදව්වක් කරන්නට පුළුවන්, එහෙම නැත්නම් උපදෙසක් දෙන්නට පුළුවන් යම්කිසි හැකියාවක් තියෙන අය, විශ්වාසදායී අය ඔබ ජීවිතයට ලං කරගත යුතු කාල සීමාවක් මේ පෙබරවාරි මාසයේ 6 වෙනිදායින් පස්සේ. ඉතින් මේ යහපත් සබඳතා පමණක් ඔබ ජීවිතයට ලං කරගන්නට අවශ්‍ය වෙනවා. විශේෂයෙන් කියන්නට ඕනේ නොමන ආකාර සබඳතා තියෙන්නට පුළුවන්. ඒ නිසා ගැටලු, ක්‍රීඩා, අර්බුද ඇති වෙන්නට පුළුවන් පෞල් ජීවිතය තුළ. ඔබේ ආර්ථිකයට ඒ වගේ විශේෂයෙන් රැවටීම් වලට ලක් වෙන්නට පුළුවන්. ඔබෙන් යමක් ලබා ගන්නට ඔබ වෙතට ඇඳුනුම්කම් කියාගෙන එන පිරිසක් ඔබට අඳුනා ගන්නට ඉඩක් ලැබෙන්නට ඉඩක් තියෙන නිසා මේ කියන්නේ. විශේෂයෙන්ම සබඳතා තුලදී පරිස්සම් වෙන්නට වෙනවා. ඒ වගේම තවදුරටත් කියන්නට ඕනේ මේ වචනය කියන දේ පාලනයක් ඇතුව කතා බහ කරන්නට සිද්ධ වෙයි මේ කාලය තුලදී. විශේෂයෙන්ම සඳහන් කරන්නට ඕනේ අන් අයගේ ප්‍රශ්න වෙනුවෙන්, ගැටලු වෙනුවෙන් ඔබ පෙනී සිටීමට යාම නම් නොකළ යුතුම දෙයක් වෙනවා මේ කාල සීමාවේදී. අනුන් නිසා ඔබට ප්‍රශ්න ගැටලු ඇති වෙන්නට පුළුවන්. ඉතින් සමාජ සබඳතා සහ මිත්‍ර ඇසුර ගැන කතා කරනකොට මේෂ ලග්න හිමියන්ට මේ සුවිශේෂී කරුණු කාරණා විශේෂයෙන් සඳහන් කරන්නට ඕනේ. ඔබ අනවශ්‍ය විහිළු කරන්නට යන්නට එපා. නෑද හිත මිතුරුවන් මේ අයත් එක්ක විශේෂයෙන්ම මේ කාලය තුලදී ඔබට විනෝද චාරිකා, වන්දනා ගමන් වගේ, එහෙම නැත්නම් රැකියාව වෙනුවෙන් යම්කිසි ආකාරයක දුර බැහැර ප්‍රදේශ වලට යන්නට සිද්ධ වෙයි. අන්නේ අවස්ථාවේදී යම් පුද්ගලයන් හඳුනා ගන්නට ලැබෙවි. ඉතින් මේ කරුණු කාරණාත් එක්ක ඔබ විශේෂයෙන්ම තේරුම් ගන්නට සිද්ධ වෙනවා. තමන්ට ගැළපෙන අය සමග පමණක්, විශ්වාසදායී අය සමග පමණක් සබඳතා පැවැත්වීම ගැන. ඒ වගේම විශේෂයෙන්ම මේ කාලය තුළදී ආදායම ගැන කතා කරනකොට, රැකියාව ගැන කතා කරනකොට මේෂ ලග්න හිමියන්ට සුවිශේෂී ලැබීම් තිබෙන. රැකියාව තුළ අලුත් වගකීම් එක්ක අලුත් අරමුණු වලට වැඩ කරන්නට ඔබට අවස්ථාව හිමි වේවි. නව රැකියා ස්ථානයේ උසස් වීමක් ලබා ගන්නට හිටියා නම් අන්න ඒ දේවලුත් ලැබෙන කාලයක් වෙනවා. නමුත් ඔබ බුද්ධිමත්ව කටයුතු කළ යුතු වෙනවා මේ රැකියා පරිසරය තුළදී. ඔබේ වචනය භාවිතය තුළ විශේෂයෙන්ම රැකියා ස්ථානයේ ප්‍රධානීන්
තමන්ට වැඩි උසස් අය සමග කටයුතු කිරීමේදී දෙයක් අවධානයෙන් වැඩ කටයුතු කරන්නට සිද්ධ වෙයි. අර ලැබෙන යහපතත් බවට පත් කර නොගෙන ගමන යන්නට ඔබ දැනගන්නට අවශ්‍ය වෙනවා. විශේෂයෙන් නව ධනෝපායන මාර්ග ඔබට හිමි වෙනවා. මේ ඒරාෂ්ටක තත්ත්වයක් තිබුණත් මේ දේවල් ලැබෙනවා. ඉතින් මේ ලැබීම් යහපත් ලෙස කළමනාකරණය කර ගන්නට ඔබ දැනගන්නට ඕනේ. ව්‍යාපාර කටයුතු වලදීත් එහෙමයි. නවතල තිබ්බ ව්‍යාපාර ආරම්භ කරන්නට ඔන්න හිත දෙන කාලයක් වෙනවා. ඒවා අලුත් කරන්නට, නව මානයකට අරගෙන යන්නට, අලුත් ව්‍යාපාර සබඳතා තුලින් ව්‍යාපාර සාර්ථක කර ගන්නට හැකියාවක් තිබෙනවා. ඉතින් ලැබෙන ආදායම වියදම අතර ඔබ ඒ වෙනස තේරුම් අරගෙන අවශ්‍ය දෙයට පමණක් පැහැදම් කරලා තමන්ගේ ආර්ථිකය ශක්තිමත් කර ගැනීම ඔබ සතු කාර්යයක් බවට පත් වෙනවා. විශේෂයෙන්ම මේ කාලය තුල ඔය සඳහන් කරන්නට ඕන විවාහ අපේක්ෂකයින්ට හොඳ කාල සීමාවක් සබඳතා සඳහා එහෙම නැත්නම් විවාහ යෝජනාවලට පිළිතුරු ලැබේවි. ඉතින් ගැළපෙන අය තෝරාගෙන ඒ විවාහ කටයුතු සිද්ධ කරගන්නට ඕනේ. ඒ වගේම විශේෂයෙන් මේ ප්‍රේම සම්බන්ධතා ඇතිවීම ගැන කතා කරනකොට නම් ටිකක් පරිස්සම් වෙන්නට සිද්ධ වෙනවා. මේ ලග්න හිමියන්ට නොමනා සම්බන්ධකම් නිසා ඔබට නොගැලපෙන සම්බන්ධකම් ඇති වෙන්නට පුළුවන්. ඒ තුළ ඔබට ගැටලු අර්බුද නිර්මාණය වෙන්නට හැකියාවක් තිබෙනවා. ඒ වගේම පවුලේ අය සමගත් කටයුතු කරද්දී විශේෂයෙන් ඔබ සැලකිලිමත් වෙන්නට ඕනේ. ඔවුන්ගේ සිතැඟි තේරුම් අරගෙන කටයුතු කරන්නට ඔබට අර බැඩියෙන් පැවරෙනා වූ වගකීම් වලදී පවුලේ යුතුයකම් මග නොහැර කටයුතු කිරීම තුළ ඔබට සතුට සමාදානය විශේෂයෙන් ඔවුන් සමග සාමූහික ක්‍රියාකාරකම් වල නිරත වෙන්නට හැකි කාල සීමාවක් බවට පත් වෙනවා මේ කාල සීමාව. ඉතින් ඒ බව සිතේ තබා ගන්නට ඕන. විශේෂයෙන් ඒ රාෂ්ට්‍රක කාලයක් යන්නේ. මේ නිසා නිවැරදි සිහිය, නිවැරදි කල්පනාව අවශ්‍ය වෙනවා. දුරදිග බලා තීන්දුව తీරන ගන්නට වෙනවා. හදිසි තීන්දුව తీරන ගැනීම ඔබට අලාභ ගෙන දෙනවා. ඒ වගේම අසුබ දේවල් සිද්ධ වෙන්නට පුළුවන්. මේ හදිසි තීන්දුව తీරන කියන දේවල් දුරදිග නොහිතා ගැනීම තුල නම් මෙය අනිවාර්යයෙන්ම මේෂ ලග්න හිමියන් නිවැරදිව තේරුම් ගන්නට ඕනේ. ඉතින් ඒ ලැබෙනා වූ සුබ ප්‍රතිඵලයන් තමන්ගේ ජීවිතයට යහපත් ලෙස යොදා ගන්නට ඔබ අවබෝධයෙන් කටයුතු කළ යුතු වෙනවා. ඒ වගේම විශේෂයෙන් මේ කාලය තුළ රෝගාබාධ ගත්තොත් සෙම් රෝග වැඩිවීමක්, හල්දිපත් ආශ්‍රිත යම්කිසි වේදනා, ධනිස් ආබාධ ආදී ඇති වෙන්නට පුළුවන්. විශේෂයෙන්ම කියන්නට ඕනේ ඔබ ඒ රාෂ්ට්‍රක කාලයක ගමන් කිරීමක් තියෙනවා. ඉතින් උස් ස්ථානවල වැඩ කරනවා නම්, අවදානම් සහගත කාර්යයන් කරනවා නම් විදුලියෙන්, ගින්දරින් පරිස්සම් වෙන්නට සිද්ධ වෙනවා. ජලයෙන් විශේෂයෙන්ම රථ වාහන පැදවීමේදී ඒ පිළිබඳව තමන් අවබෝධයෙන් කටයුතු කරන්නට ඕනේ. මොකද හදිසි අනතුරු, කරදර පීඩා ඇතිවීමේ අවදානමක් නම් ඔබට මේ කාල සීමාව තුළම තියෙනවා. ඉතින් බොහෝ දෙනා හිතාවේ නරක දේවල් පමණයි කියන්නේ කියලා. ඉතින් සුබ අසුබ මිශ්‍රව තමයි කතා කරන්නේ. මොකද අපි මේ යම්කිසි පුරෝකතනකින් කරගන්නේ ජීවිතයේ යම් අයහපතක් වෙනවා නම් ඒව වළක්වා ගන්නටත්, ඒ වගේම යහපතක් වෙනවා නම් ඒ වඩා වැඩි දියුණු කරගෙන කටයුතු කරන්නට. මේ නිසා ඉතින් සත්‍ය විදිහට ලැබෙන මේ ජ්‍යොතිෂ සිද්ධාන්ත මත පදනම් වෙච්ච අනාවැකි තමයි ඔබට ප්‍රකාශ කරන්නේ. ඉතින් ඔබේ ජීවිතයට මේ දේවල් යම් ආකාරයකින් නොගැලපීමක් තියෙනවා නම් ඔබ මීටත් වඩා මේ කියන අසුබ ප්‍රතිඵලයන් තුළ ඔබට ජීවිතය ගත කරනවා නම් ඔබ කළ යුතු වෙන්නේ ඔබේ ජන්මපත්‍රය අනිවාර්යයෙන්ම සුදුසුකමක් තියෙන, ඒ කියන්නේ හැකියාවක් තියෙන දක්ෂ ජ්‍යොතිෂවේදියෙකු ලවා විචාර කරගෙන ඒ සඳහා අවශ්‍ය ප්‍රතිකර්ම කරගෙන කටයුතු කිරීම. ඉතින් මේ මේෂ ලග්න හිමියන්ට මේ ග්‍රහමාරු දෙකම යම් කිසි ආකාරයක රැකියාව, ඒ වගේම සමාජ සබඳතා මේ දේවල් වලට යම් සුබ ප්‍රතිඵලයක් නැති කරනවා. අලුත් ආදායම් මාර්ග වැඩි දියුණු වීමක් සිද්ධ වෙනවා. නමුත් ඔබ බුද්ධිමත් නිසි කල්පනාවෙන් අවබෝධයෙන් කටයුතු කරගැනීම අත්‍යවශ්‍ය කාල සීමාවක් බවට පත් වෙනවා. මේ නිසා මේ මාසය යහපත් ලෙස ගත කරන්නට නිවැරදි ආර්ථික කළමනාකරණය, හැඟීමට වහල් නොවී බුද්ධියට ඉඩ දීලා සබඳතා පවත්වා ගැනීම තුළ බොහෝ දේවල් යහපත් කරගන්නට හැකි වේවි. අපි ඔබට සුබ ප්‍රාර්ථනා කරනවා මේ ඉදිරි ජීවිතය වාසනාවන්ත ජීවිතයක් වෙන්නට කියලා.